කොහොමද කෑෂ් සේල් එකක් QuickBook සිස්ටම් එකේ දාන්නේ? මොකද්ද මේ සේල්ස් රිසීට් කියලා කියන්නේ? ක්‍රෙඩිට් ඉන්වොයිස් එකක් QuickBook සිස්ටම් එකේ ක්‍රියේට් කරන විදිය ඕගොල්ලෝ කලින් ඉගෙන ගත්තා. සේල්ස් රිසීට් කියන මොඩියුල් එක භාවිත කරලා කොහොමද කෑෂ් සේල් එකක් QuickBook සිස්ටම් එකේ දාන්නේ කියලා අපි මේ වීඩියෝ එකකින් ඉගෙන ගමු. අපි යමු වීඩියෝ එකට. හරි. අද අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද කෑෂ් සේල් එකක් QuickBook සිස්ටම් එකේ දාන්නේ කියලා. කලින් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා ක්‍රෙඩිට් ඉන්වොයිස් එකක් කොහොමද ක්‍රියේට් කරන්නේ. ඒ වගේම ඒකට පේමන්ට් එක ලැබිච්චාම කොහොමද පේමන්ට් එක සිස්ටම් එකේ දාන්නේ. මේ හැම දෙයක්ම අපි කලින් වීඩියෝස් වලින් ඉගෙන ගත්තා. කෑෂ් සේල් එකක්. කෑෂ් සේල් එකක් කියලා කියන්නේ අපි භාණ්ඩ විකුණන වෙලාවෙම අපිට සල්ලි වලින් හරි චෙක් වලින් හරි පේමන්ට් කරලා ඒ වෙලාවෙම අපිට සල්ලි හම්බෙන සේල් එකට තමයි අපි කෑෂ් සේල් එකක්. කෑෂ් සේල් QuickBook සිස්ටම් එකේ දාන්න තියෙන ඔප්ෂන් එක තමයි සේල්ස් රිසීට් කියන්නේ. මේ සේල්ස් රිසීට් එකට යන්න ක්‍රම කීපයක් තියෙනවා. අපි හෝම් ස්ක්‍රීන් එකේ ඉන්නවනම් මේ කස්ටමර් කියන ඒරියා එකේ මෙතන තියෙනවා ක්‍රියේට් සේල්ස් රිසීට් කියලා අයිකන් එකක්. අපි ඒක ක්ලික් කරපුවාම අපි සේල්ස් රිසීට් කියන මොඩියුල් එකට යනවා. ඒ වගේම තවත් විදියක් තියෙනවා යන්න. උඩ තියෙන කස්ටමර් කියන මෙනු එක ක්ලික් කරපුවාම මෙතන තියෙනවා එන්ටර් සේල්ස් රිසීට් කියලා. ඒත් අපි මේ සේල්ස් රිසීට් එකට තමයි යන්නේ. මේකත් අපේ තියෙන අනිත් මොඩියුල් වගේමයි වැඩි වෙනසක් නැහැ. මේකෙත් උඩ ටැබ් කීපයක් තියෙනවා. මේකේ මේන් ටැබ් එක තමයි යූස් කරන්නේ අපි මේ ඩීටේල් දාන්න. මේන් ටැබ් එකේ අපි ඉස්සෙල්ලාම දෙන්න කස්ටමර් කවුද කියන එක. මම මෙතනින් කස්ටමර් කෙනෙක් සිලෙක්ට් කරන්නම්. කස්ටමර් සිලෙක්ට් කරපුවම මෙතන ලෙවල් එක වැටෙනවා යාගේ. ඊට පස්සේ මෙතන ටෙම්ප්ලේට් එක. මේවටත් ටෙම්ප්ලේට් හදන්න පුළුවන් අර අනික් හැම දෙයකම වගේ ඉන්වොයිස් වලට, පර්චේස් ඕඩර්, සේල්ස් ඕඩර් වලට තිබ්බ වගේ ටෙම්ප්ලේට් හදන්න පුළුවන්. මේකේ හදපුවක් තියෙනවා. අපිට ඕන නම් මේක යූස් කරන්න පුළුවන්. නැත්නම් අපිට ඕන එකක් හදා ගන්න පුළුවන්. රයිට්. මෙතනින් ඒ ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරන්න තියෙන. ඊට පස්සේ යට තියෙන මොකක්ද අපිට කෑෂ් ලැබුණ මෙතඩ් එක. කෑෂ්ද, චෙක්ද, ක්‍රෙඩිට් කාඩ්ද, ඊ චෙක් එකක්ද ඒ විදිහ මොකක්ද කියන එක මෙතන අපි සිලෙක්ට් කරනවා. අපි මෙතන කෑෂ් කියන එක සිලෙක්ට් කරමු. ඊට පස්සේ ඩේට් එක කවද්ද කියලා දාන්න ඕන. අපි ඩේට් එක දෙමු මෙහෙම. ඊට පස්සේ සේල්ස් නම්බර් කියන්නේ සේල්ස් රිසිට් එකේ නම්බර් එක. ඒක ඕන ඕඩර් එකක් දෙන්න පුළුවන්. මම මේකෙත් වැටෙන ඕඩර් එක ගන්න. ඊට පස්සේ අපිට චෙක් එකක් බැරි වෙනත් අපි මෙතන චෙක් එක සිලෙක්ට් කරා නම් චෙක් නම්බර් එකක් එන්න කරගන්න පුළුවන්. ඒක තමයි මේ චෙක් නම්බර් කියලා තියෙන්නේ. මම මෙතන කෑෂ් කියන හින්දා නම්බර් එකක් එන්න කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ මොනවද ඒ කස්ටමර් අපෙන් ගන්න කියන එක මෙතන අයිටම්ස් අපිට දෙන්න ඕන. මම දෙන්නම් මෙතන අයිටම් 1 එකෙන් දෙකක් කියලා මම දෙන්නම්. ඊට පස්සේ මෙතන ඒ වැට් එක කැල්කියුලේට් වෙනවා. මෙතන 15% කියලා. ඊට පස්සේ ඒක ඇඩ් වෙලා ටෝටල් එක මෙතන වැටෙනවා. ඊට පස්සේ මෙතන තියෙන කස්ටමර් මැසේජ්. මොකක් හරි කස්ටමර්ට මැසේජ් එකක් දාන්න ඕන. සේල්ස් රිසීට් එකේ තියෙනවා මැසේජස්. මේකක් අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕන එකක් හදන්න පුළුවන්. ඊට පස්සේ මෙමෝ එකක් මොනවා හරි තියෙනවා නම් ඒකත් දාන්න පුළුවන්. හරි. මෙතන තියෙන කස්ටමර් ටැක්ස් කෝඩ්. මම ටැක්සබල් නැද්ද කියන එක තමයි මෙතන දෙන්න ඕන. මේක ටැක්ස් කියන එක මම සිලෙක්ට් කරා. ඊට පස්සේ save and new හරි save and close. හරි මම මෙතන save and new කියලා දෙන්නම්. හරි. අපි දැන් මේ සේල්ස් රිසිට් එකට ගිහිල්ලා බලමු කොහොමද ඒක රෙකෝඩ් වෙලා තියෙන්නේ කියලා. හරි. අපි දැන් මෙතන report කියන ටැබ් එකට ගිහිල්ලා බලමු කොහොමද මේක ලෙජර් එකේ රෙකෝඩ් වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන කස්ටමර්ට ඩෙබිට් වෙලා තියෙනවා 207ක්, සේල්ස් 180ක්, 27ක් වැට් එකට ගිහින් තියෙනවා. වැට් පේබල් එකට. ඊට පස්සේ මෙතන තියෙන මේ අයිටම් එකේ ගාන අනුව ස්ටොක් එකනොත් අඩු වෙලා cost of goods sold එකට 150කුත් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ එන්ට්‍රීස් දෙකම එකම ඉන්වොයිස් එක දානකොට ඒ එන්ට්‍රි එකත් වැටලා තියෙනවා. වැට් එක ඔක්කොම ක්‍රියේට් වෙලා තියෙනවා. එතකොට මේ 207 කස්ටමර් ක්‍රියේට් වෙලා මේ කෑෂ් කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? undeposited fund කියන account එකට තමයි ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ කෑෂ් හම්බෙන හින්දා අපි මේ ක්‍රෙඩිට් සෙල් එකක් නෙවෙයි මේ කෑෂ් හම්බෙන්නේ. අපි බලමු undeposited fund එකට ගිහිල්ලා හරි ඒ account එකට ගියාම ඒකේ තියෙන මේ 207ක් ඩෙබිට් වෙලා. ඒ කියන්නේ අපිට කෙලින්ම මේ කස්ටමර්ගෙන් සල්ලි හම්බෙන හින්දා ඒක කෙලින්ම undeposited fund එකට ඒ කෑෂ් ඇවිල්ලා තියෙනවා. අපිට මේක ඩිපොසිට් කරන්න පුළුවන් බැංක් එකට. පස්සේ මේ මෙතන මේක ඩිපොසිට් කියන එකට ගියාම මේක පෙන්නනවා මේ තියෙන 207 අපි ඒක ඩිපොසිට් කරන්න පුළුවන්. කියන්නේ කෑෂ් අපිට කෑෂ් සෙල් එකක් කරද්දී ඩිරෙක්ට් කෑෂ් හම්බ වෙනවා. ඒක අපි ඩිපොසිට් කරන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන්ට පේනකොට මේක කස්ටමර්ගේ බැලන්ස් එකක් නැහැ. කස්ටමර් සේල් එකක් කරකට එයා කෙලින්ම කෑෂ් කස්ටමර් කෙනෙක් විතරයි. මෙතන කස්ටමර්ගේ නම තිබ්බට මේ මෙතන account එක ගිහලා තියෙන undeposited fund එක 207ක් ඩෙබිට් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට 207ක් එයාගෙන් හම්බුණා. සේල්ස් එකට 180ක් ගිහලා තියෙනවා. ඒ කියන්නේ අපේ සේල් එක 180යි. එතන 27ක් වැට් එකට ගිහලා තියෙනවා. වැට් පේබල් account එකට 27ක් ගිහලා තියෙනවා. ඊපස්සේ මෙතන asset account එකෙන් 150ක් අඩු වෙලා ක්‍රෙඩිට් වෙලා cost of sale එකට ඩෙබිට් වෙලා තියෙනවා 150. හරි. අපි ආයෙත් sales receipt එකට ගියොත් මම මෙතන තියෙනවා ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න. මොකද මෙතන හැම එකම වගේ තියෙන්නේ. විශේෂ දෙයක් මේන් ටැබ් එකේ නම් කියන්නේ ෆෝමැටින් කියලා කියන්නේ අර කිව්වා වගේ ටෙම්ප්ලේට් එක හදන send and ship. ඒ කියන්නේ අපිට මේක ඊමේල් කරන්න ඕන නම් එහෙම නැත්නම් අපිට මේක කුරියර් කරන්න ඕන නම් ඒ ඩීටේල්ස් මේකේ දාන්න පුළුවන් අපිට. ඊට පස්සේ report වල අර කිව්වා වගේ මෙතන quick report තියෙනවා. ඒකේ අපිට ගන්න පුළුවන් මොනවද sales receipt දාලා තියෙන වෙන report එකක් ගන්න පුළුවන්. transaction history එකට ගියාම
මේකට මොන හරි වෙන එන්ට්‍රි එකක් දාගෙන අපි හිතමු මේක ඩිපොසිට් ගිහිල්ලා මේක බැංක් කරා කියලා. ඒතකොට ඒ ඩිපොසිට් එක මෙතන එන්න අපිට ඒකට ගිහින් බලන්න පුළුවන්. ඒ වගේ තව ජර්නල් එක බැලුවාගේ සේල්ස් බයි කස්ටමර් ඩීටේල් එකක් ගන්න පුළුවන්. සේල්ස් බයි අයිටම් ඩීටේල් එකක්, අයිටම් ප්‍රයිස් ලිස්ට්. මේ විදිහේ ගොඩක් ඩීටේල්ස් මේ රිපෝට්ස් වලින් අපිට ගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන් කොහොමද කෑෂ් සේල් එකක් සිස්ටම් එකේ දාන්නේ කියලා අයිඩියා එකක් එන්නේ නැති. ඉතින් මේකට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන් කමෙන්ට් එකේ දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ මම තවත් ඉස්සරහට මේ වීඩියෝස් කරනවා. හරි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක් හැමෝටම.